අද සජීවී ගුවන්විදුලි නාට්‍ය. අද කතාව ආදරියේ රුචිරානනියේ. ඔන්න ඉතින් එක්තරා තරුණයෙක් හිටියා. ඒ තරුණයාගේ නම බුද්ධික. බුද්ධික කිව්වට වේලාවකට මන්ද බුද්ධික වැඩ තමයි මේ තරුණයා කරන්නේ. මෙයාට ඊටවත් තරුණියක් හිටියා රුචිරානනී කියලා. රුචිරානනී කියලා හිටියා. ඉතින් දැන් රුචිරානනී බුද්ධික දැන් බුද්ධික රුචිරානීත් එක්ක ආදරයෙන් බැඳිලා ඉන්නේ. ඉතින් එක දවසක් රුචිරානනී බුද්ධිකට ඇවිල්ලා මෙන්න මේම කියනවා. බුද්ධික ඇයි රුචි? බුද්ධික අනේ මට බයයි. එහෙමට බය? මට ඔයාට බය වෙන්න දෙයක් නැහැ. මං ඇවිල්ලා ඔයගොල්ලෝ අම්මලායි තාත්තටයි කතා කරන්නම්. ඒගොල්ලෝ විතර දුන්නොත් අපි පැනලා යන් ඉවරනේ කතාව. ඒක නෙමෙයි මම කියන්නේ. එහෙනම් අර අපේ ගමේ මං ඔයාලට කිව්වේ කොල්ලෙක් හිටියා කියලා මගේ පස්සෙන් එනවා කියලා කොච්චරද මට කරදර කරන්නේ. අද ඔෆිස් එක ළඟ පල්ලෙහාට එලා බලාගෙන ඉන්නවා. මම පල්ලෙහාට යනකොට මම මේ උඩට දුවගෙන ආවා. ආයන් අපි පොඩ්ඩක් කතා කරන්න යන්න. අනේ ප්‍රශ්නේ ටික ගන්න එපා. නෑ අපි කතා කරන්න යකෝ දෙකෙන් එකක් මෙතන කතා කරගන්න එපයි. මට ටිංගලින් ඊට පස්සේ බුද්ධික පල්ලෙහාට ගියා අර කෙනාව හම්බෙන්න. මෙයා කවුද? ඔයා මේ ඔෆිස් එක ඇතුළට යන්නද ඉන්නේ? කවුද එනකන්ද? නෑ කෙනෙක්ම මම මෙතන ඉන්නේ. කවුද දන්නේ? රුචිරානනී. ආයක තමයි මාත් ආවේ. මේ මොකද රුචිරානනී එනකන් ඉන්නේ? ඔයා මොකද රුචිරානනීගේ පස්සෙන් එන්නේ? මගේ කෙල්ලගේ පස්සෙන් එන්න මං කාගෙන්වත් අවසර ගන්න ඕනේ නෑනේ. ඔයා ගැන? තවුස කෙල්ල වෙන්නේ කොහොමද? රුචිරානනී පදින්නේ මම. තමුසේ දෙකනම් මේ අලුතෙන් ගෙන මනමාලයා. අලුතෙන් ගෙන මනමාලයා නෙමෙයි. දැන් කොච්චර කාලෙකින් අද රුචිරානනීම අපේ ගෙවල් වලට ඔක්කොටම කතා කරලා තියෙන තමුසේනේ තමුසේ ගමේනේ. ගමේ තමයි. තමුසේ පස්සෙන් එනවා කතා කරනවා කියලා රුචිරානනී මට කියන්නේ. අවුරුදු 5ේදී අවුරුදු 5 පන්තිදී මට රුචිරානනී කැමැත්ත දුන්නේ. ඒ පොඩි කාලේ සිස්සතට කලින් ඕවා තේරෙනවද ඔයි? යන මට කරදර ගන්න නැතුව. කරදර ගන්න කියන්නේ මට බනිනවා කියලා ඔක්කොම පොරෙන්දු වෙලා තමයි මොනවද කතා කරන්නේ ආ? මට මගේ රුචිරානනී කතා කරන්නේ. ඊට පස්සේ රුචිරානනීගේ කවුද බුද්ධික අර මනුස්සයාට ගැව්වා. ගාලා ඒ මාසියා පොලිසිය ගියා. ඒ මාසියා හොඳටම අමාරුයි. බුද්ධික ඉවේ ගියා. ආදරියේ රුචිරානනියේ ලියලනවා තව සුකී වැළපෙනවා මා අද සිරගේ ආදරියේ රුචිරානනියේ. දැන් මොකද දැන් ආයෙ කරන්නේ? දැන් කතාවක් කරන්නේ නැහැ නේද? ඇයි? ඒ කියන්නේ කොටස් 7ක් කරන්න ඕන 6ක් 7ක් කරන්න ඕන. පළවෙනි එකේම අතට ගැව්වා. එතනම හිරේ ගියා. එතන ඉවරනේ ඉතින්. හිරේ ගියාම ඉවර වෙනවද? හිරේ නිදාස් වෙලා එන්නේ නැද්ද? අනිත් එක අර පොඩ්ඩක් දතක් කැඩිලා විතරයි. ඕක නඩු කීලා ඊට පස්සේ එනවනේ. ආම ඊළඟ කෑල්ල. අද ආයි නිදාස් වෙනවද? ඔය ඉතින් අර මිනිහා මරලා හිරේ ගියායේ. හරි. අද සජීවී ගුවන්විදුලි නාට්‍ය ආදරියේ රුචිරානනියේ. ඉතින් මේ රුචිරානනී කීන තරුණියට මේ බුද්ධික කීන තරුණයා හරි ආදරේ කරා. ඉතින් ඒ ආදරේ නිසාම දැන් එයා ඉවේ ගියා. ප්‍රශ්නයක් ඇති වෙලා ඉස්සෙල්ලා කතාවේ ගියානේ. ඊට පස්සේ ඔන්න දැන් එයා හිරෙන් නිදාස් වෙලා වැලිකොට අර ලොකු මේක තියෙන්නේ. ඒක අර පොඩි දොරනේ අරින්නේ ලොකු එක අරින්නේ නෑනේ. පොඩි දොර අරගෙන දැන් ඉස්සරහට එනවා. සොට් එක මතකද නම්බර 18 පරයියට කියන්නේ පරයිය දැන් නෑ ඒ අදී. නෑ නේ. උන් බොරල්ලට අන්දියේ ඉන්නේ දැන්. මතකද සොට් එක? ඔව් පරයියට කියන්නේ. ඒක ඉස්ස එතනින් එනවා. හැබැයි මේ එනකොට එයා පිළිගන්න කවුද හිටියේ? රුචිරානනී හිටියා. රුචිරානනී බුද්ධික දැන් අඬන්න ඕනේ නෑනේ රුචිරානනී මං ආවනේ. ඒක නම් ඇත්ත හිරේ ඉන්නවා කියන්නේ තමයි. ඔයාට වන්නිසානේ මේ සේල්ම කරදර උනේ. ඒකට කාරියක් නෑ මම මාස 3නේ හිටියේ රුචිරානනී. එන්න අපි එන්න. ඔයක මොකද මාස 3ක් කියන්නේ? එන්නකෝ අපි ගිහලා මොනවා හරි කමු. එන්න.
ඔය විදිහට රුචිරාණනී බුද්ධිකයි ආයේ හිතුවත්කම ආදරේ පටන් ගත්තා. එක දවසක් හදිස්සියේ ඇන්දෑවේ සර්පන්ටයින් පාරක රුචිරාණි වනාටෙනි හිටියේ. ඒක කියන්න අවතකුරාවට කලින්. මොනාදේද ඔව් ලෙස්ලි රණගල මාවට කියලා තින්නේ. සර්පන්ටයින් පාර සයිකල් බසාරෙක් ගාවින් යන්නේ. ඒක පල්ලෙයා පාර. මගසින් රෝඩ්ද වනාද පල්ලෙයා පාර. අර අර මොකද මේක ගාවින් යන්නේ අර මොකද රදේ පරිස්සන රස පරිස්සන මොකක්ද එක ගාවින් යන්නේ. ඒක සප්පන් ලෙස්ලි රණගල මාවට. හරි ඒක තමයි රුචිරාණනී ඉන්නේ. අව්වම ගැන් සර්පන්ටයින් පාර කියලා කියන්නේ. හැබැයි වනාටේ තමයි ඒ තැන රේල් පාරේ චුට්ටක් එයා. හරි දැන් ඔන්න ඕල් එක තියෙන්නේ. වැඩීනේ දැන් ඔය පැත්තේ යන්නම් වෙන්නේ උංගහන ඊළඟට අපේ ගම කෑවා කියලා මේ ගම කය කන්නේ මොකද ඒ බප්පි දන්න කොල්ලෝ ඔක්කොම ඉන්නවා. හරි හරි කොටි බගුවත් සිරිමල්ලාගේ ගෙවල් ළඟ. මොනවද ගුටි කන වැඩනේ රුචිරාණනී එතන ගෙවල් දෙකට යා සිරිමලාගේ ගෙවල් කළුමල්ලි කියන්නේ. එතන හරි ඉජාට කියත් හොඳ ඉතින් දැන් ඔන්න රුචිරාණනී දැන් ඉන්නවා. ඔව් මෙයා ගියා ඒට. ඔව් ගිහිල්ලා රුචිරාණනී එකපාරට කෝල් දාලා දෙමොට ගොඩට එන්න කියලා. හරි හරිද? දැන් දෙමොට ගොඩට මෙයා ගියා කවුද බුද්ධික. ඔව් බුද්ධික ඇයි රුචිරාණනී මේන්ද කිව්වේ? අනේ මට චූටි වැඩක් කර ගන්න ඕනේ අනේ මේ කවුද ඉන්නේ ඔයාගේ? නෑ අර මගේ අර අපේ අර මේකත් තියෙන ඉඩමක් තියෙනවනේ ඒක අර උගස් තියලා අපේ අර අදිස්සියකට සල්ලි වගේක් ගන්න සාක්කියට කවුදත් අස්සම් ආ මට ලෝය කෙනෙක්. ඔව්, ඔව්. ඒක මිසක මම බැලුවා මේ මෙහෙ එන්න කිව්වේ මොකටද කියලා. අන්න මෙන්න මෙතන පොඩ්ඩක් සයින් කරන්න සාක්කියද ආ මං අච්චන් කරා. අනේ තැන්ක් යූ බුද්ධික ඔයා මං හින්දා පුදුම දේවල් කරන්නේ නේද ටෙංගෙනෙන් පස්සේ බලනකොට ඒක හොර ඔප්පුවක්. ඒකට සාක්කියට අච්චන් කරා කියලා බුද්ධික ආපහු මාස දෙකකට ඉරේ ගියා. ඉරේ ඉඳලා කූරු අල්ලගෙන බුද්ධික මෙහෙම කියනවා. ආදරියේ රුචිරාණනී ලියලනවා තව තව ශෝකේ වැළපෙනවා මා අද සිරගේ ආදරියේ රුචිරාණනී. ඔන්න නැවතත් සජීවී ගුවන්විදුලි නාට්‍ය. අද කතාව ආදරියේ රුචිරාණනී. ඉතින් ආදරියේ රුචිරාණනී කියන්නේ දැන් මේ බුද්ධිකගේ හිතවට කියන්නේ පෙම්වතිය තමයි රුචිරාණනී. ඔන්න රුචිරාණනීගේ දේවල් නිසා දෙවනි පාතත් බුද්ධික ඉරේ ගියා. හැබැයි බුද්ධිකට මේ සැරේ පොඩක් ෂේප්. ඒ මොකද මොකද කට්ටිය අදුරතෝ නේද? ඔය ඇතුලේ දාන්න ඒ කඩ්ඩේලර්ලා දන්නෝ. එතකොට ඉන්න සැට් එක ඔක්කොම දන්නෝනේ. එතකොට ගියතරේ තරම් එහෙම ප්‍රශ්න ඇති වුණේ නැහැ. හොඳට හිටියා බුද්ධික. මේ සැරේ අනිත් එක මාස එකමාරක විතර තමයි ගියේ. පොඩි දඩ මුදලක් තිබ්බා. ඒක ගෙව්වට පස්සේ ඒක ෂේප් يعني ඒ දඩුවම ඉවර වුණා. ඇත්තට නොදැනනේ අසංකරෙත් ඉතින්. දන්නේ නැහැ ඔය දන්නේ නැති පොඩක් ෂේප් වුණා කොහමද. දැන් ඊට පස්සේ ආපහු රුචිරාණනීව අම්බුණා. හරියටම මෙතන අම්බුනේ. කැම්බල් පාක් එක ඉස්සරහ. දැන් මෙයා හිරේ ඉඳලා නිදාස්සලා එනකොට රුචිරාණනී පොඩක් පරක්කුයි. කැම්බල් එක ගාව යා සරුවෝදේ දිහා කන්ද නගිනවා. හරි හරි එතකොට තමයි හම්බුනේ. මං ඒත් බැලුවා ඔයා නෑ විදිහින් හිටියද කියලා. බුද්ධික අනේ මට සමාව වෙන්න බුද්ධික අපේ අයියලගේ කැත්ත වැඩ ඉන්න ඔයාට ඉරේ විලංගු යන්න සිද්ධ වුණා. ඒකට කමන්නේ රුචිරාණනී. ඔයා ඉතින් ඉතලා කරපු දෙයක් නෙමෙයිනේ. ඒ වුණාට මට ඔයාගේ මූණ බලන්නත් ලැජ්ජයි. ඒකට කාරියන්නේ. අපි යමු. ඊට පස්සේ මේ දෙන්න වෙන්දා වගේම ගෝල්පෙස් ගිහිල්ලා නානෑ කඩෙන් කාලා එහෙම ගියා. ඊට පස්සේ තව දවසක් උදේ රුචිරාණනී කෝල් එකක් දෙලා එන්න කියනවා මාලිගා කන්ද පාරේ තැනකට. බුද්ධික මට ඔයා ගණ්ඩක් බැන කොහෙදානේ මේ අස්සේ. අනි නෑ මම මෙතාවා මේ මට හරි වැඩි මට අන්ඩ වෙනවාදික් මනත මට මෙහන්න ඕන අපි නැන්ඩලගේ දුවට සනිප නැනැන්ඩගේ අර මගේ යාලෝ සිදෝමි එයාට සනිපරමට තක්ගල බලගෙන මම පොරෙන්තු නමන්න මේ පාසලය ගෙනල දෙනවා කියලා අපේ අයියට මේ කුවාට දෙ යනකමන් අත්තට දෙන්න පුළුවන්නේද සයිකල් ප්‍රසාධක ගාව ඇති අපේ අයියා දෙන්න පුළුව පාසල අයට දෙන්න නොවදීම දෙන්න හොඳේ හරි හරිද ම යන මෙහෙමම හරි බායි ඊට පස්සේ බුද්ධික ඕ පාසලෙත් අරගෙන ඕම ඇවිල්ල පාරට පයින් ඇවිල්ල ගොඩගේක ගාවින් බච්ච කෙනක ආනන්ද ගාවින් බච්ච කියන කලා
බොරැල්ලෙන් බැස්සා. බොරැල්ලෙන් බෑලා කැරකි කැරකි ඉන්නවා. දැන් සයිකල් බොචාරක ගාවට අයියා එනකොට අයියා ආවේ නැහැ. ඊට පස්සේ කොහෙද යන පොලිසිය එක්කෙනෙක් නිකන් සැක හිතිලා බුද්ධික ළඟට ආවා. මොකද ඊට ආනවා දැන් ආන්න ඉතින්. මොකද වෙතන කරන්න මේ යාළුවෙක් කෙනෙක් කරලාමි. යාළුව කෙනෙක මොන දත්තේ ඔය මේ පාසලයක් මොන තියනෝක ඒද කෑම එකක්ද කොයිද එකද කොහෙද ඕ අත අපේ මගේ ගල්සන් දුන්නේ අයියට දෙන්නකි පදන පට දිගරන බල වේ වැල්ල බාට කෑම වෙන්න ඇති පදයින ටට බලනකොටේ පාචලේ වනවල තිබුණේ මද්‍රව්යක් ඒකට අව්වෙලා ආප බුද්ධික ඉරේ ගිය ආදරියේ රුචිරානනියේ ලියලනවා තවතාව ශෝකේ වැලපෙනවා මාද සිරගේ ආදරියේ රුචිරානනියේ මොකක්දනේ මේක මේ හිරයන ඉරයන යෝරයන්න ඇද ඉතිේ චින්දුවෙන් එන්නේ වනි නීමන් දන්නේ දැන් නැවටත් සජීවී ගුවන්විදුලි නාට්‍ය අද කතාව ආදරියේ රුචිරානනියේ. ඉතින් මේ රුචිරානනී කියන තරුණියත් එක්ක ප්‍රේමයෙන් වෙලිලා ඉන්නේ බුද්ධික. දැන් තුන් පාරක් ඉරේ ගිහිල්ලා තින්නේ රුචිරානනීගේ එක ප්‍රශ්න නිසා. හැබැයි මද්ද්‍රව්‍ය කේසකට නම් අවුරුදු දෙක තුන කදින්න ඇති නේද? ඔව් ඒක මෙව්වා තිබ්බේ අර තීන්නේ අර කොළ જાතිය. ඒක ටිකක් අඩුයි. අරක නෙමේ අරක නෙමෙයි. ඒක ටිකක් අඩුයිනේ ඒක. නයි නටවල සීන් එකක් නෙමෙයි. නෑ නයි නටවනේ වනේ. ඉතින් ඒක නිසා ඒක පොඩ්ඩක් එමෙන් වෙලා දැන් ෂේප් වෙලා කොහොමහරි අභ්‍යාචනයක් දාලා දැන් ඇඟ බැඳලා තින්නේ හැබැයි. හැමදාම සෙසුරාදට බොරැල්ල පොලිසියේ පොතක්ෂක් කරන්න යන්න ඕන. අයියෝ මන කරදරයක්ද මේ මිනිහටනේ. ඔව් ඉතින් එහෙම ඉතින් හැමදාම දැන් යනවා. ඉතින් ඒ යන අතරේ ඔන්න දැන් ඉතින් මේ ආද සම්බන්ධකමත් තියෙනවා. එක දවසක් එකපාරටම අරියටම YMB එකේ ඉන්නකොට ඒ හරියමට ඔක්කොම සීන් යන්න. ඔය ඒ හරියමනේ යන්නේ තේ ළඟ YMB එකේ ඉන්නකොට බොරැල්ල YMB එකේ ඉන්නකොට නාට්‍ය බලන් දෙවිලා. ඔව් නාට්‍ය බලන් දෙනවා. ඔය බෝස් ගාව ෆෑන් කරකෙනවා දාඩිය දානවා. එතන බලන් ඉන්නවා දැන්. හරි හරි. ඉන්නකොට ඔන්න එකපාරට කෝල් එකක් එනවා. පෑන් සද්දෙට ඇයෙන්නෙත් නෑ කෝල් එක බුද්ධික ආව එළියට. ඇයි රුචිරාට කලබලයක්ද? බුද්ධික මේ අනේ පොඩි වැඩක්. මම මේ YMB එකේ නාට්‍යයක් බලනවා. අනේ එහෙනම් මම මෙන්නක බෝගා ළඟට. මේ බොරැල්ලේ? ඔව්. ඒ මොකටද? අපේ අයියා ගත්තනේ අලුතෙන් ජිප් එකක් ගත්තනේ. මේ අත යට ඩ්‍රයිවිං බෑ හරියට. එහෙමද? එහෙනම් බෝගා ගාව ඉන්න එපා කියන පුංචි තියතරක ගාවට වගේ යන්න කියන්නේ එතන පාක් කර ගන්න පුළුවන් මම එතෙන්ට එන්න. අනේ එන්න කොටක් ගවෙන්ද? ටෙංගරෙන් 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 ටෙං. ඊට පස්සේ දැන් මේගොල්ලෝ ගියා. ගිහිල්ලා ඉවර වෙලා බුද්ධිකට කිව්වා අලුත් ජීප් එකක්. අයියා ගත්ත වාහනේ. හරි. ජීප් එක එලවන්න කියලා අරයට ලයිසන්ස් නැති නිසා එලෝගෙන අරයි යන්න කියලා. ඔව්. යන්න කිව්වේ මේ දෙල්කඳට. හරි. දැන් ඔන්න බුද්ධික පුංචි තියතරක ගායෙන් වාහනේට නැගලා ටිකල් පාරෙන් දකුණට දාලා අතන දේවි බාලිකායක දානකොට පාම් ග්‍රෝව් මන් සන්දියේ තියෙන්නේ. ඔව්. දේවි බාලිකායක ගාව එතනදී වුණ නැවැත්තුව පොලිසියෙන් 4 දෙනෙක් ඉස්සරහට පැනලා. හරියට එනකොට බලන් ඉඳලා නැවැත්තුවා වාගේ. බලනකොට මොකද වෙලා තියෙන්නේ? රුචිරානනීගේ අයියා ඔරකම් කරපු වාහනයක් මස් කරන්න තමයි දෙල්කඳ ගෙනියන්න කියලා තියෙන්නේ. අයියෝ. පණිවිඩය යම්බර රේඩියෝ මැසේජ් එකෙන් පොලිසියෙන් ඇල්ලුවා. දැන් ඔන්න ආපහු බුද්ධිකව ආවුණා. ආදරියේ රුචිරානනී ලියලනවා තව ශෝකේ වැලපෙනවා මා අද සිරගේ ආදරියේ රුචිරානනියේ. මොකද්ද මේ ඉතින් නාට්‍යයක් කියලා ඇන්ඩියාවන් ඉතින් හැමතිස්සෙම ආදරියේ රුචිරානනියට තමයි එන්නේ ඔක්කොම. ඉතින් වැලපෙනවා මා අද සිරගේනේ. ඉතින් ආයෙ දැන් වැලිකද? දැන් නැවතත් සජීවී ගුවන්විදුලි නාට්‍ය. අද කතාව ආදරියේ රුචිරානනී. ඉතින් මේ රුචිරානනිත් එක්ක බුද්ධිකගේ තියෙන ආදර කතාව බොහොම හැලහැප්පී මැද්දේ යනවා. දැන් ගිය සැරේ නම් 4 වෙනි පාරට ඉරේ ගියේක බුද්ධිකට අවුරුද්දක් විතර ඉන්න වුණා. මොකද පෙරවැරදි දිනෝනේ. අයියෝ. දැන් වාහනේ උස්සපු එකේ යන්තම් එම්ෙන් ෂේප් වුණාට
පෙර වැරදි දීනින්ද ඒ මස්ත්‍රත්තුමා ටික වැඩිපුර දඩුවම දුන්න ඒම දෙනවා පවුනේ අයින්සකයක් කිසිරද කල පිතිදක් අයිර්සිකාරෙක් වෙලා දැන් ඔන්න ඊට වසේ දත් ඔන්න ආපව් ලෝන් සොට්ටගේ පොඩි දොත ඇරෙනෝ බුද්ධි එලියට එනවා මැගසින්න ගෙනම වැලිකට බඳනාගාතෙන් එලියට එනකොට එදත් පුරදු විදියට මුදු චිරාණනි ශරාටන සිරානි මොනාවනත් ඒක දී එන බට්ටික කර විසිට්ටකටත් හැමදාම එනවා කෑම කාරන් එනවා දවශකට සැරයක් එනවමටම ඉතින් දැන් ඔන්න අවුරුද්ධකට ඉතට පස්සේ එක අවුරුද්ධ තම තිබ්බේ ඇර ඉතින් අර පොඩි එනවන වෙසක් එක එනවා උපන්දින එනවා ඒම නිදස්තිනයනක පොට පොට අඩුවෙලා කොමරි අඩුවලා දැන් එනවා හචිරාණනී දැන්වත් හොඳයි නේ අපිට කසාද බඳින්න දුතිරාන මෙතන අදන්න එපා මනුෂ්‍යෝ මෙතන අදන්න එපා මෙ මැතිලා නෑනේ ඉතින් මෙතන ඉන්න ඕනි අපි අංයන් අපි ගෝල් පේසිය පොදු විදියට ඇමඩාම ඉරේ ඉදලා ගෝල් පේස්නේ යන්න ඊට සෙනානය කඩෙන් කාලා ඕන් ආපව් එනවා එනකොට එදා හදිසියම එනකොට අරියටම කොම්පන්නීදියේ යන්තන් ඒ අරි වුණ එක පාරකට නැත්ත ඔක්කොම් බොරල්ල වටේ කොම්පනීදිය බොක්ෂෝ ස්ත්‍රීත්තකෙදී කොය සිමෙන්ටි මුඩුක්කුව කිත්තුව ඒ කිත්තුව එතට පොඩි සීන්න එකක් යනවා යනකොට බලන්නට කට්ටියක් ගාගන්න චේන්නයකින් යකට බොල්ලකින් ගාන ලොකු රන්දුව බලන්නකොට රුචිරාණනගේ අයිය එතන රන්දුවට මැදිවෙන අයි අදුවන අයියක විඩිපත්සෙන් අර කට්ටිය එලෝන පොඩි වරගන රුචිරාණන මේ අත උගලන් අයිය නීද බොද්ධික අප අයිය පොලිසියට කීම අපි මුතික මගේ ඇඳක තින මෙමකින් ගහන්ද අරුන්ට ගහන්න මේකින් ගහන්ද ඔය බෝලෙන් ගහල වැඩක් නෑ ඒ ගහන්දක මං කියන යකට බෝල අද කාට දතාද දුවන කාට ගහන්ද දිං බලනකොට ෘතිරාණනගේ ඇන්බෝ ඇන් බෑග් එකේ තිබිල තියන ගෙදියක් ගෙදියක් මොනව ගෙදියක්ද පල් ගෙදියක්ද පල් ගෙදියක් ගල තිංගල් පුරෝදාන ගෙදියක් කියද පොඩි වෙව්ව එකක් ගෙදියක් ඒවට කියන්නේ පැත්තේ ඒකෙන් තමයි ගාලතිීන් කෙලීම් එක්කනෙම් මලා කරාද මිනිියගේ ඇඟට ඇතුද මිනිිය මලා දැන් මේ දෙන්න දිව්වා දුවල කෝමාරි මොන විදිියකින් අරි ආය බුද්ධික අවුන ආදරියේ රුචිරාණනියේ ලියලනවා තවතාව සූකේ වැලපෙනවා මාද සිරගේ ආදරියේ රුචිරාණනියේ දැතට කතාවර ඇතන ඉවරනෑ කොහිදි මිනිියම් මරණ පසිතින් ආය ආදරිය රුචිරාණනයගේ ආයින්ද බෑනේද අවුදු විශ්සකට ඉරේ ගිය ඊට පස්ස කියන්න කොයිලඟ පාර දැන්නවටත් සජීවී ගුවන් විදුලි නාට්‍ය අද කතාව ආදරියේ රුචිරාණනියේ ඔන්න රුචිරාණනී බුද්ධිකයි දැන් ආය දැන් අවුරුදු සමයින්ද දැන් රුචිරාණනී බුද්ධිකයි ඒ ප්‍රශ්න නිසා දැන් බුද්ධික ඉරේ ගියානේ පස් පාරක් ගියාද මේ සැරේ 20කට ගියේ හැබැයි යාපත් කල් කිරියාව නිසා වෙසක් නිදස් දින උපන්දින ඒ එක ලයින් කැරකිලා රජින විල්ල ගීල චාර්ස් කුමාරයාවත්තද අඩුවනෝන ඒම ඇවිල්ල ඕම එකව වෙලා කෝමාරි දැන් අවුරුදු හරියටම දොලා මාතකට පස්සේ බුද්ධික ඉරෙන් නිදස් වෙලා එනවා අනි නාක නාටිකන් නාග වයසට ගිල්ල දැන් හැබැ බුද්ධික ඔොන්ටට ඉතිය ඔජේල තාලාමිලයි මදුරෝ ගන ඉතින් හොඳද පිට්ටගේ දැන් හොඳටම ඉතිය ඉතින් කියන්න කරද යන්න අත ඉරේ ඉන්න එකතම ඉතින් කරද ඊට පස්සේ ඉතින් කෝමාරි ඔන්න බුද්ධික දැන් නිදස් වෙලා ආව ඉන්නකොට ඉතින් අරය එන ඉස්සරට එය ආවේ නෑ මේ පාර බුද්ධික ප්‍රාථනා කරෙත් නෑ යා ඒ ජීීත සෑන කාලෙට පස්සෙන් ඊට පස්ස බුද්ධික ගියා රුචිතානදිලාගේ දෙත්ත යනකොට මිදිද පොඩි ළමෙක් සෙල්ලං කර කරන්න ගේ ඇතුදෙත් තව තතුන ළමෙක් ඉන්න ඒකොල ගෙවල් කුදීට කියලා ගිහිල් ඇතිකොය අඩියතාරි බුද්ධිකට හිතුවේම තමයි ඒම කියලා බුද්ධි ඇතුතෙන ොරුචිරාණනියනවා වයසට ගිල්ල අ දුක්විඳපු පාටයි හරියට ඇඳුමක් ඇඩුමන්න කොන්්ඩේෙන්ෙන් ඉදිලා
ඇස් යට ගිල්ලා අර ඉස්ස තිබ ලස්සනත් පොඩ්ඩක් චීනෝ නමුත් ඒ කිසිම මේ ගන්න ලකයක් නෑ ලකයක්න ෘතිදානනී බුද්ධික මංගන්න මේ සැරෙත්මන් නිදහසෙනකොට ෘතිදානන යයි කියලා එන්ද තම හිටියේ මේ පොදියකාට පොඩ්ඩක් අස්ස නීපුුණ පොඩියක් කනාකුවේ මේ ඉනි සෙල්ලංකරගෙන පොඩිපුට මේලාමයට දැන් අවුරුදු 15ක් විතර නැත එහෙම කොහොමද ෘතිදානනී වුණේ මම ඉරේගී අවුරුදු 11යිනි මං ඔයාට කිව්වේ නෑ බුද්ධික අදගේ ඇතුළ ඉදි නංගීද නෑ ඒ ලොකුද දැකවුදු 20යි මොනෝ කියන්න ඔව් මං ඔයාට කිව්වේ නෑ කාලෙස් මම බැදලා හිටියේ එතකොට මගේ මහත්තයා මැරිලා එයවුම් මරලා මං ඔයාට කිව්වොත් මට නැති වෙයි කියලා මම දේවල් ඔයාට මං කිව්වේ නෑ බුද්ධික මට ළමයි 4 දෙනෙක් ඉන්නවා අයියෝ ෘතිදානනී මෙච්චර කාලයක් එතකොට මං හිරේ විලංගුව කිය නිකන්ද ඇයි මේම කරි දැන්විතින් කියයි ආදරියේ රුචිරාණනයේ දැන් කියන්න කෝමද දැන් කියන කෝද ඒ ඉරේද ඉන්නේ මොකක්දේ නම් කියද දැන්යා වෙන එකක් කියන්න මොකක්ද ෘතිරාණනී අහන්න එක පාරමාමරන්න කවදාටිය